සුබ දවසක්. අද නම් ආවේ විශේෂම දෙයක් දෙන්න. මගේ ආදරණීය අපේ රටේ ජනතාව, කුයි ජනතාවට ශ්‍රම බලකායෙන් වැඩිම පිරිසක් නිරත වන රැකියාව, ගොඩක් දෙනෙකුගේ ජීවනෝපාය වෙච්ච කෘෂිකර්මයේ වගාවේ බීජ පැලයක්. බීජ පැල හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. සාම්ප්‍රදායික වෙන අපේ තවන් ක්‍රම, ඊට පස්සේ පැකට් වලට දාන විදිය, ඊට පස්සේ අපි අද කතා කරන්න යන එන මේ ට්‍රේ එකේ තවන් දාන එක ගැන. අපි අද අරක සාමාන්‍යයෙන් දන්නවනේ. අපි මේ වැදගත් දේ විතරක් අපි අද කතා කරමු. මේකේ තවන් දාද්දි ගොඩක් ගෙනක සාම්ප්‍රදායික පාවිච්චි කරේ කොම්පෝස්, කරදායියා, මතුවිට පස්, එතකොට වැලි, ඔය ටික මිශ්‍රණය තමයි පාවිච්චි කරේ. නමුත් අපිට අර මේකෙදි මේ තවන් කරලා අපිට නිරෝගී පැලයක් මේකෙන් ගන්න හම්බුනේ නැහැ. මොකද එක්ක මූල මණ්ඩලය කැඩෙනවා. තෙතමනේ වැඩි වුණොත් වෛරස් ආසාදන වගේ වැඩි වෙනවා. අපිටත් මේ දේවල් වුණා. එතකොට අපි ඒ ගැන අපි හෙව්වා මොකද්ද කරන්න පුළුවන්. YouTube එකේ බැලුවා, ඊට පස්සේ වෙන Facebook වීඩියෝ බැලුවා. ඒතකොට තව හිතවත් තවන්කරුවන්ගෙන් අපි අදහස් වමාරු කරගත්තා. පත්තර සංගරා පොත්පත් ඕබැල් කියවුවා. නමුත් අපිට සාර්ථක ක්‍රමයක් හම්බුනේ නැහැ. එතකොට එතක අපිම හොයාගත්ත දේවලුත් එක්කන් අපි සමහරවිට විවිධ ස්ප්‍රේ කරන පෝර ಜಾති පාවිච්චි කරා. ඊට අමතරව අපි පෝර ද්‍රාවණ හදලා මේ පෝර ද්‍රාවණේ තවන මේ බස්සල බුවා. නමුත් අපිට සාර්ථක දෙයක් හම්බුනේ නැහැ. මොහොම යද්දි තමයි අපිට එක අවස්ථාවක් කැටපොහොරට යමුයි කියන අදහස ආවා. ඒත් එකත් විවිධ කැටපොහොර පාවිච්චි කරා. එතෙන්ද අපිට හොඳ එකක් හම්බුණා. කියන්න සතුටුයි. අද මම ඒක ඔයාලට කියලා දෙනවා. මොකද නිරෝගී පැලයක් කියන වගාවකට හරි වටින දෙයක්. ඔයගොල්ලන්ට පෙන්නන්න මේ තියෙන්නේ. අපි ওই විදියට තවන් දාගත්ත තවන් තැටියක්. බලන්න. අපි කතා කරන නිරෝගී මූල මණ්ඩලය, නිරෝගී කඳ, නිරෝගී පත්‍ර, නිරෝගී මූල මණ්ඩලය එතනදී අපි මේ විශේෂ පොහොර එකත් එක්ක පාවිච්චි කරේ කොහුබත් සහ කරදායිය කියන මාධ්‍ය. ඉතින් මේ කොහුබත් ඔයාලා දන්නවා මේ කරදායිය මේක ඔයාලට නිවසේදීම හදා ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ වගාව ශේෂ්ත්‍රයට පාවිච්චි කරන්නත් ඉතාම වටිනා ද්‍රව්‍යයක් තමයි කරදායිය කියන්නේ. අපි මේ දෙකත් එක්ක එකතු කරේ විශේෂ පොහොර එක, කැට පොහොර එක. එතකොට අපි ගුල් මහතුරුන්ට, එතකොට අපි තවන් කරන සහෝදර සහෝදරයන්ට මේ වගේ නිරෝගී පැලයක් හදලා දෙන්න. නිරෝගී පැලයක් හදාගන්න විදිහ නිලංකගේ විදිහට තවන් තැටි පැල හදාගන්න විදිහ මේ විශේෂ පොහොර එක දැන් මම කියනවා. පේනවද? හරි. ඔස්මෝකෝට් හයි එන්
අපි මේකත් එක්කම මේකේ ඔස්මොකෝඩ් බැලන්ස් අපි ඒකත් පාවිච්චි කරා. ඒකත් සාර්ථකයි. ඒකත් මේ වෙලාවේ කියන්න ඕනේ. මෙන්න කොහොමවත් කරදහයිය සහ මෙන්න මේ පොහොර එක. හරි. දැන් මේක පාවිච්චි කරලා පස්සේ තව ගැටලු ඇතිනේ. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. මේ පොහොර එක මේ මිශ්‍රණයත් එක්ක පාවිච්චි කරාම ආයෙ වාට කිසිම පොහොර එකක් දාන්න අවශ්‍ය නැහැ. කිසිම පොහොර එකක් ඕනේ නැහැ. හරි. මේක ඇවිල්ලා ඉතින් කියන්න ඕනේ නැහනේ. තෙල් ටැංකි කරේ තියාගෙන මේ පොහොර වර්ග ස්ප්‍රේ කරන්න ඕනේ නැහැ. මේකම ඇති. තව තියෙන වාසි. මම ගත්තොත් එහෙම දිලි රහනේ අපිට මෙතුවක් අපි මේ විදිහට කරපු තාන් වල දිරිලා ඇවිල්ලා නැහැ. ඔයාලට පේනවා දැන් මෙතන මේ පාවිච්චි කරලා තියෙන මේ ඔස්මෝඩ් කිලෝ ගානත් එක අපි දැන් මේක කොච්චර කල් අපි අත්හදා බලන්නේද කියලා ඔයාලට මේ කියන මොහොත වෙනකම් අපිට එහෙම දිලීර හානි මේකේ ආවේ නැහැ. ඒතකොට දිරි නාශක සඳහා යන වේදමත් ඔයාට නැති වෙලා යනවා. පසු පාංශු රහිත මාධ්‍යයක හත්තලා තියෙන තවානක් නිසා ඔය කොල්ලිය මේ ශේෂ්ත්‍රය ගිහලා හිටවපුවාම අර තවානකින් යන්න තියෙන මේ වෛරස් බැක්ටීරියා තියෙන අවදානම ඒකත් අඩුයි. ඒ තමයි නිලංකගේ විදිහට තවන් තැටි පැලවල තියෙන විශේෂත්වය. මම ආරාධනා කරනවා මගේ ආදරණීය ගොවි ජනතාවට තවක් ගන්න සහෝදර සහෝදරියන්ට පාවිච්චි කරන්න මේ විදිහට නිරෝගී පැලයක් හදාගන්න, නිරෝගී පැලයක් දෙන්න. මට හරි සතුටුයි. මොකද මට දෙයක් ඔයගොල්ලන්ට දෙන්න ලැබීම ගැන. අර අපි හොයලා අපි සාර්ථක වුණාම ඒක ඔයගොල්ලන්ට ඒ කියන එකේ සතුට තියෙන මාර්ම සතුටක්. මම ආසයි දකින්න තව ඉස්සරහා දවස්වලදී ඉතිරි අනාගතයේදී මේ නිලංක අයියාගේ නිලංක මල්ලිගේ නිලංකගේ විදිහට හදපු තවන් තැටි පෙළ කියලා ඕගොල්ලෝ නිෂ්පාදනය කරනවනම් ඔයාලා අලෙවි කරනවනම් අන්න ඒක දකින සතුට විතරයි තියෙන්නේ. නැත්තම් මට මේක රහසක් ලෙස මේ තියාගෙන පැල ටික හදාගෙන ඉන්න දුනා. ඒත් අපිට අපේ ලැබුණු දේවල් තියෙනවා නිදාස් අධ්‍යාපනයේ නිදාස් සෞඛ්‍ය. එතකොට ගොඩක් දේවල් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපේනුත් දෙයක් වෙන්න ඕන රට වෙනුවෙන්. මම අද සතුටු වෙනවා මට ඒ දෙන්න පුළුවන් වුණා කියලා. මේක මේ අපේ කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව එතකොට තව කෘෂිකාර්ම විද්‍යාල විශ්වවිද්‍යාල එහෙම තියෙන කෘෂිකාර්ම පීඨ වලින් තවත් පරීක්ෂණ ඉස්සරහට කරලා ඊටත් වඩා මේක ඩෙවලොප් කරලා මේ අපි ගොවිතැනක පළමු පියවර වෙන බීජ පැලයක් ඊටත් වඩා හොඳට මේ මාධ්‍යයට තව දේවල් එකතු කරලා හදාගන්න විදිහ තව චුට්ටක් වැඩි දියුණු කරලා අපි ආධුනික ගොවි ජනතාවට දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොන හරි ගැටලුවක් තියෙනවා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. 071 480යි 50යි 10 මගේ නම්බර් එක. නිලංකගේ විදිහට තවන් තැටි පැල හදාගන්න අපිට කතා කරන්න අපි කියලා දෙනවා. වගාවට ඔබේ වගාවට ජය වෙන ඉදිරි අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී මුළුමන්ලේ, නිරෝගී කඳ, නිරෝගී පත්‍ර. නිලංකගේ විදිහට තවන් තැටි පැල. ඔයාලා උත්සාහ කරන්න මේ දේ කරන්න. හොඳ දෙයක් හදාගන්න, හොඳ දෙයක් අපි ගොවි ජනතාවට දෙන්න.
මම නිලංක. ස්තුතියි.